මිනිස්සු කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් ජාතියක්. එයා ඔයා වගේ නෙවෙයි, ඔයා අරයා වගේ නෙවෙයි, අරයා යා වගේ නෙවෙයි. ඒ කියන්නේ එක්කෙනාගෙන් එක්කෙනා වෙනස්. ඒ එක එක්කෙනාට ආවේනික වෙනමම ලක්ෂණ තියෙනවා යාලට. මම දැනටත් ඔයාලට ඒ වගේ කට්ටිය ගැන වීඩියෝස් ගෙනල්ලා තියෙනවා. ඔයාලා බැලුවේ නැත්නම් ඒවත් ගිහින් බලන්න. ඉස්සරහටත් ඒ වගේ වීඩියෝස් තව ගොඩක් එන්න තියෙනවා. හරි. අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ වගේ තව කට්ටියක් ගැන. ඔව් හරියට හරි. තම්මේල් එකේ තිබ්බ වගේම අද අපි කතා කරන්න යන්නේ fake nice people ලා ගැන. හරි. එතකොට කවුද මේ fake nice කට්ටිය? අපිට නමින්ම අදහසක් ගන්න පුළුවන්. නමේම තියනවානේ fake nice. ඒ කියන්නේ අව්‍යාජ මිනිස්සු. සමහර විට ඔයා දන්නේ නැතුව ඇති. ඒ වුණාට ඔයාගේ ජීවිතේත් මේ වගේ කට්ටිය අනිවාර්යෙන්ම ඉන්නවා. මෙයාලා එක වෙලාවට එක විදිහක්, තව වෙලාවට තවත් විදිහක්. පෙන්නන මූණ නෙවෙයි ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ලෝකයාට පේන්නේ එයාලා හොඳට හැසිරෙනවා. නැත්තම් එයාලා නමේම තින්නේ nice විදිහට ඉන්නවා. ඒ වුණාට එයාලා nice නෑ. fake nice. හරි ඉතින් දැන් කොහොමද ඔයා මේ වගේ කට්ටියව අඳුරගන්නේ? මොකද මේ වගේ කට්ටියව අඳුරගන්න එකත් අපිට අපේ ජීවිතේදී ජීවත් වෙනකොට ගොඩක් වැදගත් වෙනවා. මොකද මම හැමදාම කියන්නේ කෙනා කවුද කියලා අපි දන්නවනේ. එතකොට මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ කොහොමද මේ වගේ කට්ටියව අඳුරගන්නේ කියලා. ඔව් ඔයාලටත් පුළුවන් මේකෙන් පස්සේ මේ වගේ කට්ටියව අඳුරගන්න. ඕකේ එහෙනම් අපි වීඩියෝ එකට ලයික් එකක් දාගෙන subscribe කරගෙනම අපි වීඩියෝ එකට යමු. Number 1. They always talking about the misfortune of others. ගොඩක් වෙලාවට පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක් ගැන කතා කරන විදිහෙන් නැත්තම් ආකාරයෙන් එයා අව්‍යාජද ව්‍යාජද, ඒ කියන්නේ එයා ෆේක්ද නැද්ද කියලා අපිට පොඩි අදහසක් ගන්න පුළුවන්. ඒ අතරින් මේ ෆේක් කට්ටිය කැමති දෙයක් තමයි අනිත් කට්ටියගේ අවාසනාවල් ගැන කතා කරන්න. කතා කරලා ඒවට පෙනී සිටිනවා වගේ පෙන්වන්නත් කැමති. මොකද එතකොට බලන් ඉන්න කට්ටියට තේරෙනවානේ මෙයා ගොඩක් හොඳයි, ගොඩක් අනුකම්පාශීලී අනිත් කට්ටියට එහෙම කියලා. එයාටත් ඕන අනිත් කට්ටියෙන් ඒ දේම තමයි. මොකද එයා ඒක බලාපොරොත්තුෙන් කරනවා මිසක් එයා ඒක ඇත්තටම අනුකම්පාවෙන් නැත්තම් උදව් කරන උමනාවකින් නෙවෙයි කරන්නේ. එයාට හොඳ පෙනුමක් ලබා ගන්නම විතරයි එයාලා මේ වගේ දේවල් කරන්නේ. ඒ වගේම මේ වගේ කට්ටිය මේවා ඕනවට වඩා නිතරම කරන්න යනවා නම් අපිට මෙහෙම හිතන්නත් පුළුවන්. තව කෙනෙක්ට වැරදෙනකම් බලාගෙන ඉඳලා ඒවා වෙනත් කෙනෙක් එක්ක කතා කරලා සතුටු වෙනවා වගේ වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඒ වගේ මිනිස්සු ඔයා ගැනත් ඒ විදිහටම වෙන අයත් එක්ක කතා කරනවා වෙන්න පුළුවන්. ඔව් අනිවාර්යයෙන් මේ වගේ කට්ටියත් අපිත් එක්ක මේ සමාජයේ ඉන්නවා. Number 2. They passive aggressive. ව්‍යාජ මිනිස්සු නිෂ්ක්‍රීය ආක්‍රමණශීලී විදිහට කතා කරන්න ගොඩක් දක්ෂයි. වචන ටිකක් බර වැඩිද මන්දා? එහෙම නෑනේ නේ. හරි. ඒ කියන්නේ මෙහෙම. මම ඔයාලට මෙහෙම පොයින්ට් එකක් කියන්නම්. ෆේක් නයිස් කට්ටිය සමහර වෙලාවට try කරනවා ඔයාට ප්‍රශංසාවක් දීලා ඒකෙන් ඔයාව අපහසුතාවයට ලක් කරන්න. නැත්තම් අපහාසයට ගන්න. ඒ කියන්නේ ඔයාට පොඩි ක්‍රෙඩිට් එකක් දීලා ඒකෙන් ඔයාව වටන්න හදනවා. එක්සැම්පල් ගත්තොත් ඔයා හිතන්න ඔයාට කවුරු හරි කියනවා "වව් මචං ඔයා අලුතෙන් ෂර්ට් එකක් අරන් අර පරණ ෂර්ට් කෑලි වගේ නෙවෙයි. ඕක නටිය ලස්සනයි. ඔයාගේ දැන් බඩත් අඩු වෙලා. මට මතකයි ඉස්සර ඔයාට ලොකු බඩකුත් තිබ්බනේ. හැබැයි ඒක නම් ඒ දවස්වල කැතයි හොඳ. එක්සෑම් එකත් ඔයා ඒ දවස්වල අනාගත්ත නේද? මට මතකයි. මේ ගත්ත එක්සැම්පල් වලින් ඔයාට පොඩි හරි අදහසක් එනවා නේද? එයාලා අපිට මුලින් ප්‍රශංසාවක් දීලා ඊට පස්සේ අනිත් පැත්තට අපිව වටනවා. ඒ දෙන පොඩි හරි ප්‍රශංසාවත් එයාලා අවංකවම දෙන්නේ නැහැ අපිට. ඔයාව මෙන්ටලි නැත්තම් ඉමෝෂනලි ඩවුන් කරන්න විතරමයි එයාලා ඒක කරන්නේ. Number 3. They like to show off. ඇත්තටම යහපත් අව්‍යාජ මිනිසුන්ට එයාලගේ කරුණාව ගැන වෙන අයත් එක්ක පුරසාරම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කරුණාව විතරක් නෙමෙයි, එයාලා ළඟ තියෙන ඕනම ක්වොලිටි එකක්. එයාලා සමාජයේ පිළිගැනීමක් කියන එක වගේ දේවල් බලෙන් හදාගන්න යන කට්ටිය නෙමෙයි. ඒ එයාලගේ හැටි. හැබැයි ව්‍යාජ මිනිස්සු, ඒ කියන්නේ ෆේක් නයිස් කට්ටිය එහෙම නැහැ. එයාලා හැමතිස්සෙම try කරන්නේ අනිත් කට්ටියගේ attention එක ගන්නම තමයි. ඒ කියන්නේ මෙහෙම ඔය ඩොනේෂන් වගේ දේවල් වලට පැනලා ගිහින් ඒවට වැඩ කරනවා. කරලා ඊට පස්සේ ඒව ගැන පම්පෝරි ගන්නවා. ඒක මම නිකන් එක්සැම්පල් කිව්වේ. හැබැයි මේ වගේ කට්ටියවත් දැකලා ඇති ඔය සෝෂල් මීඩියා වල ඕන තරම් මේ වගේ කට්ටිය ඉන්නවා. මොනවා හරි පොඩි දෙයක් කළා ඒක ලොකුවට පෙන්නනවා. එතනත් ඒක අවුලක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයා ඒක ඕනවට වඩා කරන්න ගියාම. මම ආපහු කියන්නේ මේ වගේ කට්ටිය ඇටෙන්ෂන් එක ගන්න මීටත් වඩා තව දේවල් කරනවා. ඉතින් ඒවා කරලා එයාලා අනිත් කට්ටියට ෂෝ ඔෆ් කරලා පෙන්නනවා මම මේ වගේ කෙනෙක් කියලා. Number 4.
They constantly interrupt while you are talking. මේ හැසිරීම නම් අඳුරගන්න එක ගොඩක්ම ලේසි. ඔයා මොකක් හරි දෙයක් ගැන කතා කරලා ඉවර වෙනකන් තව ඒක වැදගත් දෙයක් නම් කාට හරි ඒක ඉවර වෙනකන් ඔයාට සවන් දෙන්න බැරි නම් අන්න ඒ කට්ටිය අර ෆේක් කට්ටියට අපිට සමාන කරන්න පුළුවන්. මොකද එයාලා එහෙම කරන්නේ ඒක කොච්චර වැදගත් වුණත් එයාලා ඔයාට ඇහුම්කන් දෙන්නේ නැති හින්දා. ඔයා කියන දේ එයාලා අහන්නෙත් නෑ. එයාලා මැද්දෙන් පැන පැන කතාවට බාධා කරනවා. හරියට බැලුවොත් එයාලා කතා කරලා තින්නේ ඔයත් එක්කත් නෙවෙයි ඒ වෙලාවේ. ඔහේ නිකන් මොනවා හරි කියෝ ඔයාට බාධා කරනවා. අව්‍යාජ මිනිස්සු එහෙම නෑ. එයාලා ඔයාට කතා කරන්න දීලා ඊට පස්සේ තමයි එයාලට කියන්න දෙයක් තියනවා නම් එයාලා කියන්නේ. මැද්දෙන් පැනලා ඩිස්ටර්බ් කරන්නේ නෑ ඔයාට. Number 5. They belittle you. Fake nice people ගොඩක් වෙලාවට මොකක් හරි conversation එකක් කරගෙන යන්නේ එයාලට එයාලා ගැනම කියන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ අන්තිමට බැලුවා මේ කතාවෙන් කියලා තින්නේ එයාලා ගැනම විතරයි. එයාලට ඕන විදිහට. මේකත් තේරෙන්න මම ඔයාලට example ටිකක් දෙන්නම්. ඔයා හිතන්න ඔයාගේ යාළුවෙක් ඔයාගෙන් අහනවා ඔයාගේ වීකෙන්ඩ් එක ගෙවුනේ කොහොමද කියලා. නැත්නම් ගෙවන්නේ ඉන්නේ කොහොමද කියලා. එතකොට ඔයා මොකක් හරි උත්තරයක් දෙනවනේ. ඔයා ගෙවන්නේ ඉන්නේ මෙහෙමයි නැත්නම් කිසිම plan එකක් නැහැ මොකක් හරි කියලා. අන්න ඊට පස්සේ එයා කියවන්න පටන් ගන්නවා එයාගේ වීකෙන්ඩ් එක ගෙවුනේ කොහොමද කියලා. නැත්නම් එයාගේ ඊළඟ වීකෙන්ඩ් එක එයා ගෙවන්න ඉන්නේ කොහොමද කියලා අනිත් හැමෝටම වඩා. නැත්නම් තව පුළුවන් අහන්න එයාට ඔයා ට්‍රිප් එකක් යනවද කියලා අහන්න පුළුවන්. එතකොට පුළුවන් නේ එයාගේ ට්‍රිප් එකක් නැත්නම් යන්න ඉන්න ට්‍රිප් එකක් ගැන ඔයාට කියන්න. ඒ එකක්වත් නෙමෙයි. අන්තිමට එයාලා අහනවා ඔයාගේ ජීවිතය ගැන. ඔයාගේ ජීවිතය ගැන අහුවට පස්සේ එයාලා පටන් ගන්නවා එයාලගේ ජීවිතය ගැන පම්පෝටි ගහන්න. මේ ඔක්කොම දේවල් හොඳයි. ඒ දේ තමයි මට අහන් ඉන්න අමාරුම දේ. ඔයාටත් තේරෙනවානේ මේ වගේ කට්ටිය බලන්නේ පුළුවන් තරම් අපිව යටත් කරන්නම තමයි. කියන්නේ පල්ලෙහාට දාන්නම තමයි. They respect power. සැබෑ අව්‍යාජ මිනිස්සු හැම මිනිස්සෙක්ටම රෙස්පෙක්ට් කරනවා. ෆේක් නයිස් එහෙම නෑ. එයාලට ඔයාව හොඳ වෙන්නේ නැත්තම් ඔයාව වැදගත් වෙන්නේ ඔයාගෙන් උදව් ගන්න පුළුවන් තාක්කල් වෙනකන් විතරයි. ඔයාගේ ඔෆිස් එකේ, ස්කූල් එකේ, ක්ලාස් එකේ මේ සමාජයේ හැම තැනම මේ වගේ කට්ටිය ඉන්නවා. එයාලගේ වැඩේ කරගන්නකම් එයාලා ඉන්නවා. ඊට පස්සේ එයාලා නෑ. ඔයා ගැන වැඩකුත් නෑ එයාලට. අර තිබ්බ සුන්දරත්වයත් කොහේ ගියත් දන්නේ නෑ. අන්තිම එක. They are too busy to help. ඔයාගේ මොකක් හරි අවශ්‍යතාවක් නැත්නම් උවමනාවක් ආවම මේ වගේ ෆේක් නයිස් කට්ටිය හොයාගන්නවත් නැහැ. ඒක තමයි ඇත්ත. එයාලට ඔයාගෙන් මොනවා හරි ඕන වුණ වෙලාවට වටේටම ඉන්නවා. ඔයාට මොකක් හරි උදව්වක් ඕන වුණොත් ඒ එකෙක්වත් නැහැ. එක පොඩියට හරි ඉමෝෂනලි, ෆිසිකලි, මෙන්ටලි හරි කිසිම උදව්වක් එයාලා කරන්නේ නැහැ. අව්‍යාජ මිනිස්සු එහෙම නැහැ. එයාලා එළියට එකක් ඇතුළට එකක් එහෙම නැහැ. මේකෙම අනිත් පැත්ත තමයි ෆේක් කට්ටිය. එයාලා සිටුේෂන් එක බලලා එයාලට වාසි වෙන විදිහටම විතරයි හැමතිස්සෙම ක්‍රියා කරන්නේ. ඔයත් අද ඉඳන් මිනිස්සුන්ව ආශ්‍රය කරනකොට මේ ලක්ෂණ ගැන ටිකක් විමසිලිමත් වෙන්න. සහ ඒ වගේ කට්ටියකින් ටිකක් ඈත් වෙලා ඒ වගේ නැති හොඳ කට්ටියත් එක්ක රියල් රිලේෂන්ෂිප් හදාගන්න පටන් ගන්න. ඉතින් මේ වගේ කට්ටිය ඔයාගේ ජීවිතෙත් ඉන්නවද? මම හිතනවා අනිවාර්යෙන් ඇති කියලා. මොකද මගේ ජීවිතෙත් මේ වගේ කට්ටිය ඉන්නවා. ඔයාට හිතන ඕන දෙයක්, ඕන අදහසක් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක එන්ජොයි කරා නම් පොඩ්ඩක් හරි ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් මම ඊළඟ වීඩියෝ එක අරන් එනකන් ඔයාලා හැමෝටම බයි.